අද අපි කතා කරමු ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි ආර්ට් වගේ විෂයක් කරලා අපිට මොකද්ද කරන්න පුළුවන් කෝසස් කියලා. ඇත්තටම මම හිතන්නේ ආර්ට් කරපු ළමයෙක්ට තරම් වෙන විෂය ධාරාවක් කරපු ළමයෙක්ට opportunities නැහැ. ඇත්තටම ආර්ට් කරපු ළමයෙක්ට more opportunities. මොකද දන්නවද? medical faculty වගේ තියෙන ස්ටඩීස් කරන්න පුළුවන්, management ස්ටඩීස් කරන්න පුළුවන්, law ස්ටඩීස් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ලොකු ඒරියා එකක් ටච් කරන්න පුළුවන් ආර්ට් කරපු ළමයෙක්ට. ඉතින් අපි කැම්පස් යන කාලේ අපි ඇත්තටම මේව ගැන දන්නේ නැහැ. මොකද දැන් ඉස්සරහට යන ජෙනරේෂන් එකකට ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් හරි දැකලා එයාලා ඒ වගේ කෝස් එකකට ඇප්ලයි කරලා යාළුවගේ ජීවිතය දාගත්තොත් ඒකත් මම හිතපු දෙයක්. ඉතින් මම හොයාගත්ත තොරතුරු අනුව ඇත්තටම මේ වගේ කෝසස් ඉස්සරහට මාරම ඩිමාන්ඩ්. ඒ වගේ කෝසස් 25ක් කැම්පස් 12ක් කින් මම ඔයාලට කියලා දෙන්නම්. ඒකේ මම පළවෙනිටම කැම්පස් එකක් විදිහට ගත්තා University of Calgary. Calgary කෝසස් ගොඩක් තියෙනවා. ඒ අතර මේවා ඇත්තටම ගොඩක් අය දන්නේ. පළවෙනි කෝසස් එක තමයි Peace, Conflict and Resolution. මේක Calgary කැම්පස් එකට විතරක් ආවෙන කෝස් එකක්. ඊළඟට තව දෙනවා Speech and Hearing Science. මේක රාගම medical faculty එකෙන් කැම්පස් එකෙන් දෙන්නේ. ඇත්තටම මේක medical faculty එකේ තියෙන කෝස් එකක්. ඊළඟට දෙනවා translation studies තියෙනවා. ඊළඟට TESOL තියෙනවා. අපි කියන teaching in English as a second language course එක තියෙනවා. ඊළඟට film and televisions තියෙනවා. මෙන්න මේ වගේ courses තියෙනවා. මේවා ඇත්තටම ආර්ට් කරපු ළමයිට කරන්න පුළුවන්. මේවට apply කරන්න පුළුවන්. අංක 2. අපේ කැම්පස් එක තමයි ජයවර්ධනපුර කැම්පස් එකේ courses ගොඩක් තියෙනවා. ඒක තියෙනවා TESOL තියෙනවා. ඊළඟට තියෙනවා BSc degree information system කියලා degree එකක් දෙනවා. ඊළඟට ඒක තියෙනවා social work කියලා degree එකක්. ඉතින් මේවා මාරම ගැටලුව. social work කියලා කියන්නේ අද highly demand. මොකද රටකට වගේ යනවා නම් අතන PR එක උනත් ගන්න පුළුවන් මේ social work කරලා තියෙනවා. ඊළඟට තියෙනවා Buddhist heritage අපි කියනවා tourism and Buddhist heritage කියලා degree එකක් තියෙනවා. ඊළඟට අපේ කැම්පස් එකේ තියෙනවා අතන ගොඩක් යන්න ආස ක්‍රිමිනොලොජි අපරාධ විද්‍යාව දෙනවා. මත් ඉගෙන ගත්ත අපරාධ විද්‍යාව නිසා ඒකත් ගොඩක් කට්ටිය බලන ඩිග්‍රී එකක්. ඊළඟට අපේ තියෙනවා මියුසික් තියෙනවා, ඩාන්සින් තියෙනවා. ඊළඟට මියුසික් ඩිපාර්ට්මන්ට් එකේ කෝස් එකක් හම්බෙලා තියෙනවා. ක්‍රියේටිව් මියුසික් ටෙක්නොලොජි ඇන්ඩ් ප්‍රොඩක්ෂන්. අතට මේක මාරම වැදගත් ඩිග්‍රී එකක්. ඒකත් ඉස්සරහට වැදගත් වෙනවා. ඊළඟට තියෙනවා ෆයිනෑන්ෂල් ඉකොනොමික්ස්. අතට මේකත් මාරම වැදගත් කෝස් එකක්. මොකද ඉස්සරහා ලොකු highly demand job market එකක් තියෙන course එකක් තමයි. ඊළඟට අපි කතා කරමු සබර්ගම යුනිවර්සිටි එක. සබර්ගම යුනිවර්සිටි එකෙන් දෙනවා translation studies දෙනවා. ඊළඟට ඒක තියෙනවා information system කියලා වෙනම course එකක්. ඒකත් මාරම වැදගත් ඉස්සරහට වලට. ඊළඟට මෙන්න මේක තමයි ගොඩම වැදගත් course එක. hospitality and tourism management. මොකද මේකට aptitude test එකක් කියලා තියෙනවා. මේකටත් පුළුවන් ආර්ට් කරපු ළමයින්ට යන්න. අපි ළඟ කැම්පස් එක විතර ගමු University of Moratuwa. Moratuwa එකේ තියෙනවා දැන් ගොඩක් කට්ටිය හිතනවා Moratuwa කැම්පස් එකට යන්න බෑ. මොකද ඒක ඉංජිනේරිං ඩිග්‍රීස් තියෙනවා. ඇත්තටම ආර්ට් කරපු ළමයින්ට මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒකේ ඇත්තටම ආර්ට් කරලා ගියේ. ඒකේ තියෙනවා ආකිටෙක්චර්. ආකිටෙක්චර් කරන අවුරුදු 5ක ඩිග්‍රී එකක්. ඊළඟට තියෙනවා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්. ඊළඟට ඩිසයින් කියලා වෙනම ඩිග්‍රී එකක් ඔෆර් කරනවා. ඊළඟට තියෙනවා ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා මේ ඩිග්‍රී එකක් තියෙනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් country කියන්නේ town and country planning කියලා ඩිග්‍රී එකක් ඔෆර් කරනවා. ඇත්තටම කොටක් වැදගත්. මම හිතන්නේ මේවට පුළුවන් නම් යන්න. මොකද මේක aptitude test එකක් තියෙනවා. ඇත්තටම English and Maths අනිවාර්යයි. මේ වගේ කෝස් එකක් කරන ඔයාලගේ ජීවිතේ ඇත්තටම highly demand job එකක් වගේ ඉස්සරහට ලබා ගන්න පුළුවන්. අපි ළඟ කතා කරලා ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එක. ඌවවෙල්ලස් යුනිවර්සිටි එකේ තියෙනවා ඇත්තටම වැදගත් වෙන කෝස් එකක් තමයි entrepreneurship and management. මේකත් අර විදියටම academic test කියලා ගන්න ඉසත් ස්කෝර් එක මත. ඊළඟට තියෙනවා industrial technology system. ඒකත් මේකේ ඌවවෙල්ලස් එකෙන් තව එකක් තියෙනවා HRD නැත්නම් human resource development. ඒකත් වැදගත් වෙන කෝස් එකක්. මේවට හැම එකටම එක්සෑම් එකක් තියලා තමයි ගන්න. ඊළඟට එකක් තියෙනවා ඊළඟට ඌවවෙල්ලස් කැම්පස් එකේ තියෙනවා English language applied linguistics කියලා. මේකත් හොඳ කෝස් එකක්. මේකත් පුළුවන් නම් try කරන්න. මේකත් ඌවවෙල්ලස් විතරයි තියෙන මේ කෝස් එක.
ඊළඟට අපි කතා කරමු රජරට කැම්පස් එක. රජරට කැම්පස් එකේ දෙන environmental development. අපි කියනවා පාරිසරික කළමනාකරණය. මේ ඩිග්‍රී එක ඒ කැම්පස් එකේ විතරයි තියෙන්නේ. අපි ළඟ කතා කරමු කොළඹ යුනිවර්සිටි. කොළඹ යුනිවර්සිටි එකේ විතරයි ලෝ ෆැකල්ටි එකක් තියෙන්නේ. ලංකාවේ ලෝ ෆැකල්ටි තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එකේ විතරයි. ඉතින් කොළඹ යුනිවර්සිටි එකෙන් ඔයාලට ගන්න පුළුවන් ලෝ ඩිග්‍රී. ඊළඟට ගන්න පුළුවන් කොළඹ යුනිවර්සිටි එකෙන් ප්‍රයිමරි এডুকেෂන් තව ගන්න පුළුවන් IR කියලා ඩිග්‍රී එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් එක. ඊළඟට අපි කතා කරමු පෙරාදෙණි. පෙරාදෙණි යුනිවර්සිටි එකේ අපිට ගන්න පුළුවන් සෝෂල් වර්ක් ඩිග්‍රී ගන්න පුළුවන් සහ GIS නැත්නම් ජියෝග්‍රැෆි ඉන්ෆර්මේෂන් සිස්ටම්. මේකත් හොඳ කෝස් එකක් ඔයාලගේ අනාගත ජොබ් මාකට් එකට. ඊළඟට අපි කතා කරමු යාපනය විශ්වවිද්‍යාලය. යාපනය විශ්වවිද්‍යාලයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියේටිව් ආර්ට් ඇන්ඩ් ඩිසයින්, ඩාන්සින්, ඊළඟට ඒකේ තියෙන වැදගත්ම එකක් තමයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. මේවත් ආර්ට් කරපු ළමයින්ට කරන්න පුළුවන්. තව තියෙනවා ඩාන්සින් තියෙනවා, ෆිල්ම් මේකින් තියෙනවා. මේ වගේ ගොඩාක් යාපනය විශ්වවිද්‍යාලය තියෙනවා. තව අග්නිදිවි විශ්වවිද්‍යාලය තියෙනවා. කමියුනිකේෂන් සම්බන්ධව ටච් කරන කෙනෙක්ට තියෙනවා. ඊළඟට ඉස්ලාමික් තියෙනවා, අරබික් වගේ සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගණනාව ආර්ට් කරපු ළමයින්ට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මම ඔයාලට ලොකු දෙයක් ලබා දෙන්න කියලා. මොකද මීට කලින් මේ වගේ දේවල් අපි දැනගෙන හිටියේ නැහැ. දැන් හරි මේක දැනගෙන කවුරු හරි තමන්ගේ හොඳ පාත් එකක් හදාගත්තොත් ඉස්සරහට යන එක ඇත්තටම අපිටත් වැඩිලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේ වගේ විදියට මීට අමතරව දැන් මෙතන ගොඩක් තියෙන BA ඩිග්‍රී. අපි ඉස්සරහට කතා කරමු BSc ඩිග්‍රී. අතන මේ ඩිග්‍රී වල ලොකු වැඩගත්කමක් තියෙනවා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය.